Hi guys, welcome to Mr. Ronde. ඔන්න ඉතින් අපි අද අරන් ආවේ අපේ ෆින්ලන්ඩ් වල සමර් එකේ ඩේන් බ්ලොග් එකක්. ඉතින් අපි බලමු සමර් එකේ මෙහිදී අපි මොනවද අද දවස් ඇතුළත කරන්න කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. Guys, අපි උදේම කොහෙටද යන්නේ? අපි උදේම නෙමෙයි දැන් වෙලාව උදේ තමයි 11:00. අපි යනවා. අපි උදේම යනවා කන්න. අද අපේ ඩේ එක පටන් ගන්නේ කෑමෙන්. So අද අපි උදේම යනවා කන්න. එහෙනම් අපි යමු එතෙන්ට නේ. ඔව්. එතන ගිහින් බලමු. Oops. Hi mate, මොනවද කන්නේ? මේ normal rice. දැන් ගහලා තියෙන ඔක්කොම අතන. beef, fish, pork, chicken last එක. අතන ඔක්කොම shrimp එක මෙතන තියෙනවා dumplings අතන. පාට උපයා ගන්නද? Guys, අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඕගොල්ලෝ අපේ කලින් වීඩියෝ එක බලන්න අපි Chinese foods try කරා. ඉතින් මේ අද අපි එකේ බුෆේ එකට ආවා. බුෆේ එක වෙන්නේ 14.90ක් වෙනවා. අර තියෙන්නේ 14.90. බුෆේ එක මෙහෙන් ගොඩක් ෆින්ලන්ඩ් රෙස්ටෝරන්ට් වල ලන්ච් එක බුෆේ දානවා. ඉතින් බුෆේ එක 13.90 14.90 ඒ වගේ ගණන් තමයි යන්නේ. අදිතරම් කන්න පුළුවන්, අදිතරම් බොන්න පුළුවන්. ඉතින් අද ආවා Chinese foods try කරන්න. මාරම කෑම ගොඩක් තියෙන්නේ guys. ඔයගොල්ලෝ දකින්නේ නැති කොහොමද කෑම ඩී කියලා. සුප් එකේ ඉඳන් ඩෙසර්ට් එකට යනකම් හැමදේම තියෙනවා. එහෙනම් අපි කමුනේ. කමු නේද? අපි ගත්තා ඔයා බෙන්න. මේක තමයි මම ගත්තු කාලෙදි ප්ලේට් එක. මේක මෙයා සර්ව් කරගත්ත ඒවා. කියලා මොනවද ගත්තේ කියලා. අපි ගත්තා chicken dumplings, මේ pork dumplings, මේ tofu, spring roll, එතකොට rib eye. තව ගොඩක් එතන තියෙන අපි ටිකක් ගත්තේ නැහැ. ඊළඟ පාර ගන්නවා. ඒකට මම ගත්තේ මොනවද? මම ගත්තේ සෙන් නේ. මම රයිස් ගත්තේ නැහැ. මම මේ නූඩල් එක බෙදාගත්තා. එහෙනම් අපි දැන් කන්නයි යන්නේ. එයා නම් කනවා. Guys, first round එක ඉවරයි නේ. ඔව් මම අපි දෙන්නම සෙකන්ඩ් රවුන්ඩ් එකට ආවා. මොකද මේ 14.90ක් දීලා මේ එකපාරක් පොඩි මේ චුට්ටම් ප්ලේට් එකක් කාලා යන්න බැහැනේ. අපි කියන්නේ සෙකන්ඩ් රවුන්ඩ් එක මොනවද ගත්තේ ඔව් කියලා. අපි හරිනම් ෆස්ට් එකේ ගන්න ඕන එක සෙකන්ඩ් එකේ ගත්තා. සුප් එක නේ. මේ මොන සුප්ද? චිකන් සුප් එක. චිකන් and corn සුප් එක. ඊට පස්සේ මම ගත්තා ආයේ රයිසොයි, පෝකොයි, බීෆ්, vegetable, chicken. මේ chicken. ඔයා මම ගත්තේ ෆ්‍රයිස්ුයි මේ මොනවද මේ eggplants. මම බලන්න අමතක කරා. බීෆ්ුයි මේ මොනවද? ඒක මොකද්ද? ෆිෂ් එකක් නේ. ෆිෂ් එක. මේ පෝක් එක නේ. ඒ පෝක් එකක්. අර පෝක් මම ආයෙ ගත්තා shrimp dumplings ගත්තා. මේක ආයෙ පෝක් ඩම්. So, ඔයා මොකද දන්නේ කෑම ගැන? කෑම නම් මාර රසයි. ෆස්ට් රවුන්ඩ් එකේ බෙදාගත්තා මාර රසයි. මේක ඩම්ප්ලින්ග්ස් මාරම රසයි නේද? අපි උදේට ගෑවෙත් නෑ guys. නැත්තම් අපරාධ කන්න බෑ. අන්තරවෙන්නේ
ගෙදර ගන්න නේද ආවේ? අපි දැන් ඉන්නේ කොහෙද? අපි ඉන්නේ හෙල්සින්කි. හෙල්සින්කි වල ඉන්නේ. මේ බියන් එක තියෙන්නේ හෙල්සින්කි සිටි සෙන්ටර් එකේ. ඒගොල්ලෝ අපි කලින් වීඩියෝ එක බලුවා නම් අපි ඒ ගියේ කොහෙද? එස්පෝ වල නේද? එස්පෝ වල තියෙන බියන් එකට ගියේ. මේක හෙල්සින්කි සිටි සෙන්ටර් එකේ තියෙන බියන් එක. ඒකේද අපි බුෆේ එකට නෙමෙයි. එදා අපි සන්ඩේ දවසේ ගියා අලකාට් try කරා. හැබැයි අපි එදා ගත්ත රයිස් එකයි නූඩල් එකයි මේකේ නෑ. නෑ ඔව් බුෆේ එකේ එනවා අලකාට් මෙනු එක කොහොමත් වෙනස්. හැබැයි එදා අපි ශ්‍රිම්ප් ඩම්ප්ලින් කෑවා. අදත් තිබ්බා මම හිතේක නෑ කියලා. රහයි අතන අර එහා පැත්තේ තියෙන රෙස්ටුරන්ට් එකේ කෑම රහයි කියලා කියනවා. අපි ඊළඟට අරක try කරමු අරක. බැංකොක් 69. බැංකොක් 9. එහෙනම් කමුනේ. කමුනේ. අපි බඩ පැලෙන්න කෑවා. කෑලා සුප්පීලා ඊළඟ වැඩේ මොකද්ද? අපි යමු දැන් ඊළඟ වැඩේට. අපි දැන් යමු ඊළඟ වැඩේට. ඊළඟ වැඩේ තමයි වැඩේ තමයි මොනවද ඉතින්? ඇඳුම් ගන්න එක. සමයකට. සමයකට. එහෙනම් අපි ඒකට යමු. 8 minutes තියෙනවා අපේ ඊළඟ. අපි දැන් හෙල්සින්කි ඉඳලා කොහෙද යන්නේ කියලා කියන්නද? අපි දැන් හෙල්සින්කි ඉඳලා කොහෙද යන්නේ කියලා ඔයාම කියන්න. අපි හෙල්සින්කි ඉඳලා ලෙප්ප වාර යනවා. අපි දැන් ලෙප්පවරවලට යනවා. මෙහෙ ඇඳුම් තියෙනවා ඒ වුණාට මෙයාගේ නවාතන එහෙ වෙලා. ඔව් අනේ. එහෙන් ගත්තේ නැත්නම් සෙට් නෑ වගේ. එහෙනම් අපි මේ ට්‍රේන් එක නැගලා ලෙප්පවරවලට යන්. මේ තමයි guys හෙල්සින්කි මේන් ස්ටේෂන් එක. මේ අරයට තව ගොඩක් තියෙන මේ චුට්ටේ විතරක් නෙවෙයි. මේ ට්‍රේන් එකේ තමයි අපි යන්නේ. මොනවද ස්තෝරන්නේ? Shorts. ෂෝට්ස්. මේ ෂෝට් එක හොඳයි නේ. ඒක හොඳයි නේද? බ්ලැක්. ආර්ක බ්ලැක් එකේ මේ සයිසස් තිබ්බේ නෑනේ. නෑ මේක නිකන් නෝමල් ෂෝට් එක. බීච් ෂෝට් එකක් ගන්න. දැන් අපේ මේ වීඩියෝස් බොයිස්ලත් බලනවනේ නේ. මෙතන තියෙනවා මේ ලස්සන බීච් ෂෝට්ස් කලෙක්ෂන් එකක්. මේ වගේ මේන් එකක් නම් යුරෝ 19ක් වෙනවා. So expensive. මේක. කොකද ගන්න? මේක. බ්ලැක් එක. ඔද. මේක බීච් ෂෝට් එක ගන්නද? ඉතින් අපේ කලින් shopping වීඩියෝ එකේ අපි ගොඩාක් පෙන්නුවේ මේ ladies wears නේ. අපි අද boys first පෙන්නමු boysලට අපේ මල්ලිලට අයියලට මොන වගේ ෆැෂන්ස් මෙහි තියෙන්නේ කියලා. මම මේක ගත්තා. ඔයා මේක ගත්තා නේ? මේ ගත්තා. මේක මේ නිකන් බ්ලූ වලින් ඉර තියෙන එක නේ. මොකද මේක මම ගත්තේ? ගත්තා. ඕක ගත්තේ. මේක මෙයා අරන් තිබ්බා. ඒක ලස්සනයි. යුරෝ 20ක් ගිය එක. ඒක ප්‍රයිස් එක කීයද? ඒක යුරෝ යුරෝ 1999. 1999. යුරෝ 20ක් මේක. ඒක ලස්සනයි. normal shorts තියෙනවා ඒවා 12යි. යුරෝ 12.99යි.
මේ ජාතිය ෂෝට්ස් තියෙනවා යුරෝ 19යි. මං කිව්වනේ guys මේ ඇඳුම් ගන්න කිව්වොත් පැය ගාණක් යනවා කියලා. මේ ඇඳුම් ටික දැන් පැය ගාණක් තිස්සේ මම ඇඳුම් ගන්නවා. guys අපේ දෙවෙනි කාර්යයත් ඉවරයි. ඇඳුම් අරන් ඉවරයි. ඇඳුම් ටිකට ගියා යුරෝ 110යි නේ. 110. යුරෝ 110ක් ගියා. අපි දෙන්නටම ගත්තේ. දැන් අපි යමු ඊළඟ වැඩේට. නේ? yes ඊට කලින් මොකද? ගිහිල්ලා බලමු මේක. ගිහිල්ලා බලමු ඊළඟට අපි මොකද කරන්නේ කියලා. කියන්නේ අද දවස් තුනක් අපි දැන් ආයි ගෙදර යනවා. ඔව් ගෙදර ගිහිල්ලා ආය යනවා. ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා චේන්ජ් කරගෙන තමයි ඊළඟ වැඩේට යන්නේ. ඔව්. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගට මේක තුලා ඉන්න අපි ඊළඟට කොහෙද යන්නේ කියලා බලන්න. එහෙනම් let's go guys. guys ගෙදර යනවා කිව්වට ගෙදර යන්නේ නැහැ. මග නැවතිලා මේ එයාගේ beauty products ටික ගන්න යනවා. නේද? ගෙදර යන්න උවමනාවක් නැද්ද? ඒකනේ චුට්ට මේකට කි හොම්බ දාලා උස්සාන යනවා. පොප්සිකල් හදන්න ලස්සනයි නේ. පොප්සිකල් හදනේවනේ. ඔව් නේ. එහෙනම් ඔහොම ගිහිල්ලා ගෙදරදී හම්බ වෙමු. හරි දැන් අපි කොහෙද යන්නේ? හරි guys අපි තාම මග ඉන්නේ. තාම ගෙදර ගියේ නැහැ. මොකද නෝ අර මෙයාගේ ෆැෂන් බඩු ගන්න කියලා එන වෙලා ගියා. ඒකට චුට්ටක් වෙලා ගියා. ඊට පස්සේ පොඩි බහක් ආවා. එතකොට අපි ගියා මෙන්න මේ ජංගල් ජූස් බාර් කියන ජූස් බාර් එකට. ඊට පස්සේ අපි මේකෙන් ගිහලා ඉල්ලුවා මේ පපාය ජූස් එකක් නේ. ඔව්. මේක වෙන්නලා ඉල්ලේ පපාය ජූස් එකක් මේ හැබැයි ඒක මේ ඉංග්‍රීසි බෑ. ඉතින් එයා පපාය කියන එක දන්නේ නැහැ. ඊට පස්සේ අපි කවන්නේ මේක දෙන්න කියලා මේක ගත්තා. මේක පපායම නෙමෙයි. පපායය බනානා ඒ වගේ මොකක් හරි මික්ස් ෆෘට් තියෙන එකක්. හැබැයි රසයි. ඉතින් අපි දෙන්නම එකක් ගත්තා. ඉතින් බොන්න නේද? yes. දැන් අපි ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා තව වැඩකට යනවා. එහෙනම් guys ඔයගොල්ලෝ stay tuned, okay? yes. ඔක්කොම කලින් subscribe කරන්න, pages follow කරලා තියාගන්න. guys අපි දැන් ගෙදර ඇවිල්ලා පොඩ්ඩක් රිලැක්ස් වෙලා පැය භාගයක් විතරනේ. ඔව් පැය භාගයක් විතර රිලැක්ස් වෙලා චේන්ජ් කරගෙන දැන් අපි යනවා අද දවසේ අවසාන වැඩේට. ඊළඟ වැඩේට. ඒ මොකද්ද කිව්වොත්? මොකද කියලා ඕම් කියන්න. ඔව් මොකද ඒක මෙයාගේ වැඩක්. මෙහෙ ක්‍රිකට් මැච් එකකට මේ තියෙනවා ක්‍රිකට් ක්ලබ් එක. ක්ලබ්ස් ගොඩක් තියෙනවා. ඉතින් ඒක ඩිවිෂන් මැචස් වගේ යනවා. ඉතින් මේකේ මැච් එකකට තමයි අපි යන්නේ. එතන ඉතින් ගොඩක් ඉන්නේ ලංකාවේ ක්ලබ් එකේ. ඉතින් ඒක ලංකාවේ ක්ලබ් එකක්. ඉතින් වැඩි විස්තර ඒ සෙල්ලම් කරන හැටි අපි ගිහින් ඔයාලට පෙන්වන්නන්නේ. ඔව් මම යන්නේ ඉතින් මැච් එක බලන්න. මෙයා මේ පළවෙනි පාට තමයි මාත් එක්ක ඉන්නේ. මම මෙච්චර ලංකාවේ ස්පෝර්ට් කරලා තියෙනවා. ඒත් මෙයා මේ කවදාවත් බලන්න ආපු කෙනෙක් නෙවෙයි. කවදාවත් මෙයා ක්‍රිකට් ගහනවා මම දැකලා නැහැ. මෙයා ස්පෝර්ට් වොලිබෝල් වලට කරනවා මම දැකලා තියෙනවා. ස්පෝර්ට්ස් වලට හේට් කරන කෙනෙක්. මට ස්පෝර්ට් බෑ. මම මෙයා ක්‍රිකට් ගහනවා කවදාවත් දැකලා නැහැ. අද තමයි ෆස්ට් ටයිම් දකින්න යන්නේ. මොකලට ඒක වීඩියෝ එකක් අරගෙන එන්න. පොඩි ක්ලිප් එකක් දාන්න. ඉතින් වීඩියෝ එක වෙනකන් දිගටම අපිත් එක්ක එකතුලා ඉන්න. අපව සබ්ස්ක්‍රයිබ් කරලා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ Facebook Instagram follow කරන්න. හෙට ගිහින් හම්බෙමු. bye bye. good batting no, නැත්නම් වෙනද බින්දුවයි 5යි